කොහොමත් අංකල් ඔය ගමේ නගරේ ප්‍රශ්න අපිට විසඳන්න බෑනේ. ඒකනේ කියන්නේ මල්ලි. දැන් ඔය ඊයේ පෙරේදාත් ප්‍රවෘත්ති වලට කියනවා මං අහගෙන දැන් ලංකාවේ මිනිමෙරුම් 7-8කට වැඩිය වෙනවා දවසකට. ඉතින් කොහොමද කියන්නකෝ අපි මේ සංසුන් ගමේ හිතේ සතුටින් ඉන්නේ. ඔව් අංකල්. අංකල්ට මතකද ඒ දවස්වල අපි මේ සංසුන් ගමේ කොච්චර සංසුන්ව හිටියද? කොටින්ම කියනවා නම් අපේ බල්ල පවා සංසුන්නේ මේ ගමට ආවට පස්සේ. මා මේ පොඩ්ඩක් එහාට වෙන්න පුළුවන්ද? හරි. කවුද මේ මල්ලි ගමට අලුතෙන් වගේ? මල්ලි කොහින්දන්ද ආවේ? මම නුවණසිරි. වලවේ ගඟට නැගෙනහිරින් ඉන්න ප්‍රඥාවන්තම මිනිසා මම. ඔබලාගේ ඕනෑම ගැටලුවක් මට විසඳන්න පුළුවන්. මම ඒවා දිව්‍ය තර්කයෙන් විසඳමි. මට ආරංචි වුණා මේ සංසුන් ගමේ ඉන්නේ ඊටාම සංසුන් මිනිසුන් බව. මොනව නැතත් ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත. ඉතින් මම මෙහාට ආවේ මේ ගමේ ගම්මුන්ට කිසියම් ප්‍රශ්නයක් හෝ විපතක් ඇත්නම් ඒවා निराකරණය කොට මේ ගම තවත් සංසුන් කරන්න. අනේ කොච්චර දෙයක්ද? එහෙනම් මම යන්නම්. හරි. එතකොට ඔබතුමා කොහෙද ඉන්නේ? මම හරියටම මේ ගමේ දකුණු කෙළවරේ තමයි ඉන්නේ. මං එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔන්න එහෙනම් අපේ ගමේ ප්‍රශ්න විසඳන්නත් මිනිස් වෙස්ගත් දෙවියෙක් ආවා. ඒ වුණාට මට නම් සැකයි මල්ලියේ. ඔහොම තමා අංකල් ගමට කවුරු හරි අලුතෙන් ආපුවාම කොහොමත් සැකයක් හිතෙනවා. ඒ වුණාට මම නම් හිතන්නේ මෙතුමා එහෙම කෙනෙක් කියලා. බලමුකෝ. අනේ නුවණසිරි මහත්තයෝ, මගේ මිනිහා වල්ලලියෙක් වගේ රැට ගොරවනවා. මම මොකක්ද ඒකට කරන්න ඕන? හැමදාම රැට මට කියලා හරි නින්දකුත් නැහැ. එහෙමද? මම හිතන්නේ ඔයාගේ සැමියාගේ ආත්මය කතා කරනවා. ඒක පිටට පේන්නේ ගොරවනවා වගේ. නමුත් ආධ්‍යාත්මික පෙළගැස්ම සඳහා එයාගේ කොට්ටේ යට කොත්තමල්ලි වතුර ටිකක් කියන්නකෝ. අනේ බොහෝම ස්තුතියි නුවණසිරි මහත්තයෝ. මං ඔය කතාව මීට කලින් දෙතුන් පාරක්ම අහලා තියෙනවා. ඒ වුණාට මගේ අවිශ්වාසයට මං ඔක කරලා බැලුවේ නෑ. දැන් නුවණසිරි මහත්තයා කියන හින්දාම මම මේක කරලා බලන්නම්කෝ. මහත්තයා එහෙනම් මගේ මේ පඳුරු ටික බාර ගන්නකෝ. අනේ ඕක මොකද්ද නෝනා? මම මේවා පඳුරු බලාපොරොත්තු වෙන්නම් කරන වැඩ නෙමෙයි. එහෙම බෑනේ මහත්තයෝ. මහත්තයා මේක තියාගන්නකෝ. ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද? අනේ නුවණසිරි මහත්තයෝ, මට අතේ සල්ලි නෑනේ අප්පා. මචාවන ඉක්මනින්ම මේ ගමේ පොසත්තා වෙන්න නුවණසිරි මහත්තයෝ. මත්තයාට ඒකට විසඳුම දෙන්න පුළුවන්ද? ඒක නම් ටිකක් සංකීර්ණයි. හැමෝටම නිකන් ඉඳලා සල්ලිකාරයෙක් වෙන්න බෑ. ඇත්තටම ඒකට සාධාරණ ක්‍රමයකුත් නෑ. හැබැයි යම්කිසි අසාධාරණ ක්‍රමයකින් මට ඔයාව සල්ලිකාරයෙක් කරන්න පුළුවන්. යඩියප්පා, ඊ මොකද නුවණසිරි මහත්තයෝ? මෙහිමයි. ඒකට අපි තෝරගන්නේ මේ ගමේ ඉන්න පෝසත්ම මිනිහා. ඔයා මුලින්ම ඒ මිනිහාගේ ව්‍යාපාරයකට හරි ගෙදර වැඩට හරි යන්න ඕන. ඊට පස්සේ ඒ මිනිහව සතියක් හෝ දෙකක් හොඳින් අධ්‍යයනය කරන්න. මෙයාලගේ ගෙදර කට්ටිය මොන වෙලාවටද ගෙදර ඉන්නේ, ගෙදර නැත්තේ, කොයි වෙලාවටද ගමන් බිමන් යන්නේ. ඒ වගේ දේවල් හොඳට අධ්‍යයනය කරන්න ඕන. ඔහොම සතියක් දෙකක් යද්දී ඔයාට තේරෙනවා මෙයාගේ ගෙදර කට්ටිය නැත්තේ මොන වෙලාවටද, මෙයා ගෙදර නැත්තේ මොන වෙලාවටද කියලා. අන්න ඊට පස්සේ මේ පවුලම ගෙදර නැති වෙලාවේ ඔයා මේ ගෙදර තියෙන ඔක්කොම ධනස්කන්ධේ ගන්න ඕන. අන්න ඒ පියවරෙන් තමයි ඔයාගේ ජීවිතේ ගොඩ යන්නේ. ඔයා මේ වැඩේ හරියටම කරොත් අපි දෙන්නම මේ ධනස්කන්ධය අරගෙන වෙන ගමකට යමු. ඒක නියම ආදර්ශ තමයි නුවණසිරි මහත්තයෝ. ඒක මේ සංසුන් ගමේ ඔවා කොරණ ගිහිල්ලා මාට උනොත් තමයි නුවණසිරි මහත්තයෝ වැඩේ. යායේ දෙකක් නෑ, ඉතිහාසයට තමයි යනවා සංසුන් ගමේ සිදු පළමු හොරකම කියලා. ඔයාට ඉතින් ඉක්මනින්ම සල්ලිකාරයෙක් වෙන්න ඕන නම් ඕක තමා තියෙන එකම විසඳුම. වා කැමති නම් මේක කරන්න. එකෙන්ම මම කැමති නුවණසිරි මහත්තයා. මට නම් තවත් මදි මේ මිනිහට ගැහුවා. මගේ ගෙදරම වැඩට ඇවිල්ලා මගේ ගෙදරින් මෝරකම් කරන්න. ඒක තමා මහත්තයා
අපි මුව පොලිසියට බාර දෙමු. පොලිසියට බාර දීලා හදන්න පුළුවන් ඒ නෙමෙයි මල්ලි මේ. තමුසේ මොන හයියකින්ද කියනවා මගේ සල්ලි හොරකම් කරේ. කවුද තමුසේට මගේ සල්ලි ගන්න කිව්වේ? ඒක මහත්තයා පොඩ ආන්නේකෝ. කියපන් යකෝ. ඒක මේ ශල්ලි හොරකම පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා මහත්තයා. ඇයි ඒක මට විතරම තමා ගාන්නේ? කියපන් කවුද අනිත් හොරා? ඒක ඒ තමා ඔයාලා කවුරුද දන්නේ නුවණ ශිරි මහත්තයා. නුවණසිරි වරෙන් එළියට. ඇයි මහත්තයා? ඇයි මහත්තයා? ලැහැත්ති වෑම් පොලිසියට යන්න. අපේ මේ සංසුන් ගමේ සාමයෙන් නැති කරන්න ආපු පල් හොරා උඹට අද මොනවනද දෙන්න දුවනවා දිවිල්ලක්. ඕකුන්ට ඔහොම ගහලා මදි මහත්තයා. එනවා මෙතන අපේ සංසුන් ගම විනාශ කරන්න. ඕන් ඒ බුරන්නේ ගුණපාලලාගේ බල්ලා නේද? ඔව් මහත්තයා. ඔය ඉන්නේ කූඩාරම ඇතුලේ. හැබැයි මොනව නැතත් අවසහන්ට තැනට සුදුසුම එක්කන තමයි මේ ඇවිල්ලා ඉන්නේ.